අර ගිය සතිය ළමයි චිට්ටයක් කියලා තිබ්බ නේද මේ අනුදි ගැන මොකද හිතන්නේ කියලා. මට ඒක පස්සේ ක්ලික් වුණේ. අනුදි ගුණසේකර දන්නව නේද? මිස් වර්ල්ඩ් කියලා තියෙන්නේ. ඒක මම කාලයකට පස්සේ නිකන් කෙල්ලෙක් දැක්කා බං. ඒ කියන්නේ ඒක නියමයි. ඒ කියන්නේ ඒක ලස්සන විතරක් නෙමෙයි. එතන නිකන් මිස් වර්ල්ඩ් කියන එක මේ පාර නිකන් ලොකු හයිප් එකක් තියෙනව නේද? මට නම් හිතෙන මේ පාර නිකන් අපිට එයි වගේ එකක් නිකන් තේරෙනවා. එහෙම හිතෙන්නේ නැද්ද? ඒකට හේතු දෙක තුනක් තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් මේ ලස්සනයි කියන එක දැන් මයින් විදිහ ඕන තරම් තියෙනවනේ. හැබැයි හෙන්න නිකන් අර ඉගෙනගත්තු බවක් නිකන් රිප්‍රසන්ට් කරනවා වගේ හෙන ක්වොලිටියක් මොකද්ද එකක් තියෙනවා. මොකද්ද කියන්න තේරෙන්නේ නිකන් අමුතුම වයිබ් එකක් තියෙනවා ඒ කෙල්ලගේ. අනුරාධපුරේ කෙල්ලෙක්. අනුරාධපුරේ කෙල්ලෙක් කැලණියේ ග්‍රැජුවේට් වෙලා තියෙන්නේ. කැලණි. ඒ කරපු කතාව ඇහුවද ඔයාලා? ඒක සුපිරි ඈ. මම අහපු සෑහෙන කාලෙකින් අහපු නිකන් අර කෙල්ලකින් අහපු උගත්ම කතාවක් ඒක සාමාන්‍යයෙන්. දැන් ලංකාවේ සාමාන්‍යයෙන් සෝෂල් මීඩියා වල දැන් අපි මොඩලින් ගැන කොහොමද හිතන්නේ? අපි දැන් මොඩලින් කිව්වම ඔළුවේ මම වෙන්නේ මොකද්ද? කුණු හරප ටිකක්නේ. ඇයි ඒ මොඩලින් කරන යෝන් ගැවුලක් තිබිලා දින මෙච්චර කාලයක්. දැන් අපිටත් එච්චර මොඩලින් කියන ඒවල ඉන්ට්‍රෙස්ට් නැහැ නේ බං. අපි ගණන් ගන්න එක මොඩලින් කියන එක නිකන් අතෑරලා නිකන් එක චාටර් සබ්ජෙක්ට් එකක් කරලා තියෙන්නේ. දැන් ඒ කෙල්ල මොඩල් කෙනෙක් නෙදී. හැබැයි ඒක මාර පට්ට. ඒක මම දැකපු දෙයක් පට්ටම ක්වොලිටි. ඒ කතාව නියමයි බං. මං ඊයේ 3 පාරක් ඒ කතාව ඇහුවා. ඇයි? නෑ ඒක ඇත්තටම ඒකේ මාර දේවල් ගොඩක් තියෙනවා. ලංකාවේ බං මේ සෝෂල් මීඩියා කියන එක පට්ට පවර්ෆුල් නේ. ඒක එතනින් තියෙනවා. දැන් අපිට මාර හයිප් එකක් දෙනවනේ ඒ කෙල්ලට. ඒ අතින් ලංකාව ග්‍රේට් ඈ. සෝෂල් මීඩියා අතින් මාරම ඇක්ටිව් අපේ මිනිස්සු. ඒක දැන් හිතන්න ආණ්ඩුවක් වෙනස් කරන්න පුළුවන් වුණානේ. සෝෂල් මීඩියා නේ කරේ ඔය දෙම. දැන් පහුගිය ඔයාලා දැනුවත් ඇතිනේ මාර දේවල් ගොඩක් වෙනස් වුණානේ. ඕක මම දන්නවා තව ටික දවසකින් අනිත් පැත්තට ඔය කෙල්ලට ගහනවා. ලංකාවේනේ බා. දැනටමත් තියෙනවා. දැන් මම දැක්ක ඔය මං හිතන්නේ ඒ කෙල්ලගේ මල්ලි කෙනෙක් ගැන මොකක් හරි ෆොටෝස් ටිකක් අරගෙන මේ ඒ ටික ෂෙයා කරලා අනුද්දිගේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා වගේ මොකක් වීඩියෝ එකක් ෆොටෝ එකක් ෂෙයා වෙනවා. හරිද? ඔය මම දැක්ක ඒ මේ වෙලාවේ එහෙම ෂෙයා කරන්න හොඳ නෑ ඒක. ඇයි මොකක්ද අවුල? ඒ කෙල්ලට තියෙන මුකුත් මේකක් නිසා නෙමෙයි. ඒකේ අවුල වෙන්නේ රටකට. ඔයාලට ඒක ඉම්පැක්ට් එක තේරෙනවද දන්නේ? අපි දැන් ඔය මොඩලින් ගැන එච්චර හිතන්නේ නැතුණාට මිස් වර්ල්ඩ් කියන එක ඇතුලේ ලංකාව රිප්‍රසන්ට් කරන මාර විදිහට. ඒ කෙල්ල මාර විදිහට ලස්සනට ඒක කරා. පටන් ගත්ත කතාව ධම්මපදයේ මේකකින්. ඒකල මේ කතාවේ කියනවා මම නිදහස් අධ්‍යාපනය ඉගෙන ගත්තේ. මම ඒකට කෘතඥ සලකන්න මම දැන් සහේලිකර මොකද ප්‍රොජෙක්ට් එකක් යනවලු. ඒකත් කරන ගමන් තමයි මම මේ දේවල් කරන්නේ. ඒක මාර ලස්සන කතාවක්. සහ ලංකාවේ නිදහස් අධ්‍යාපනය කියලා මම ආවේ අනුරාධපුරින් කියලා කවුරුවත් කවදාවත්